ඕක ඉක්මනට කියවන්න කවුද හොයාගෙන තියෙන්නේ? තුන්වෙනි ටිකට් එකේ හිමිකාරිය වයලට් බියුරෝගාඩ්. මෙතන තියෙන්නේ මගේ පුංචි වයලට් දිනපු පදක්කම් 263න් කීපයක් විතරයි. මම චුයින්ගම් කනවා හැමදාම. මේ ගෝල්ඩන් ටිකට් ගැන දැනගත්තාම චුයින්ගම් කන එක නැවතුවා. දැන් කන්නේ චොක්ලට්. එයා හරිම දක්ෂ ගෑන් ළමයි. ඒක පරම්පරාවෙන් ලැබෙන දෙයක්. මම තමයි චුයින්ගම් ජූනියර් වර්ල්ඩ් චැම්පියන්. මම මේ දැන් හපන චුයින්ගම් එක එක දිගට මාස 3ක් තිස්සේ හපනවා. ඒක ලෝක වාර්තාවක්. ඇත්තටම මමත් ගොඩාක් තෑගි දෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා. 5 දෙනාගෙන් අන්තිමට ඉතුරු වෙන ළමයාට විශේෂ තෑග්ගක් දෙනවලු. මං අනිත් අයට වඩා දක්ෂයි. අනිත් 4 දෙනා කවුරුණත් කමන්නේ නැහැ. තෑග්ග දිනන්නේ මමම තමයි. ඒ මොකද කියන්නේ වයලට්? මොකද මං කවදාවත් පරදින්නේ නැහැ. හරිම නපුරු කෙල්ලෙක් වගේ. ඒක නම් ඇත්ත. දන්නවද මොනවා ගැනද කතා කරන්නේ කියලා? සමනලයෝ ගැන? මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. වොන්කාගේ 4 වන ගෝල්ඩන් ටිකට් එක මයික් ටීවී නැමැති ළමෙක් සොයාගෙන තිබෙනවා. කරන්න තියෙන්නේ චොකලට් හදපු දවස හොයලා පරණේව අඩු කරලා දාන එක. ඊට පස්සේ නීකේ දර්ශකයේ දාලා බලනවා. ඒක ඉතින් ඕන කෙනෙක් දන්නවනේ. ගොඩක් වෙලාවට යා කියන දේවල් මට තේරෙන්නෙම නෑ. අද කාලේ ළමයි හැම දෙයක්ම කරන්නේ තාක්ෂණයත් එක්කනේ. ගහනවා. දැන් යාලට ළමා කාලේ කියලා දෙයක් නෑ. අන්තිමේදී මට ගන්නුනේ එක චොකලට් එකක් විතරයි. ඒක රස කොහමද? මන් දන්නේ කොහමද? ඒව කන්න මං ආස නෑ. එහෙනම් හොඳ වෙලාවට තමයි චොක්ලට් ෆැක්ටරියට යන්න තේරුනේ. එතනට ගියාම තේරෙන්නේ මොකක්ද? දැන් තියෙන ප්‍රශ්නය කවුද අන්තිම ගෝල්ඩන් ටිකට් එක හිමි වාස්? තාත්තේ ඇයි චාලි? ඇයි වැඩට ගියේ නැත්තේ?